ඇත්තටම ඔයාලා කැමතිද මහී මගේ වෙනවට? ඇහෙනවද? ඇහෙනවා පැටියෝ. එයා මේ ඔයා කතා කරද්දී ඊට පස්සේ මං කිව්වා සුදාත් ඇහෙනවා කියලා මේක. මාස්ටර් කතා කරන ඊට පස්සේ මහික සුදුසාත් මට ඇහෙනවා. ඒ කොයි වෙලේද බා? මාස්ටර්ගේ මගේ මූණ හෙලි කරා බං එක දවසක්. මම ඩන් කරා. ඒ මූණ ෆොටෝට දෙන්න. දාලා දෙන්න සින්නයියේ දෝනි මම ඔයාලට ෆොටෝවට මෙච්චර මට මේ වෙයි කියලා ඇත්තට මාස්ටර් අයියකට එතෙන්ම රෙස්පෙක්ට් කරනවා මචං. thank you so much ඔයාලා මේ ඇත්තට සෙට් වුණාට මම ඔයාලට ගොඩක් ආදරෙයි. ඒකට මාස්ටර් අයියට ආදරේ කියනවා මාස්ටර් අය thank you මිදෙන්න ආදරේ තව දැනෙන්න තව පාරක් මගේ හිත හදන්න අපි ආයේ හමු වෙලා මෙදා හිත මාගේ රිදෙව්වා නුඹ මාගේ බව කියා එදා නොකියාම හැඟෙව්වා පැතුහීන සුන් වෙලා මෙදා ඔබ මාව විදෙව්වා නොදොඩාම ඇස් දිහා බලා නුඹ මාව හැඬෙව්වා හීනෙන් හිත ඇහැරලා නුඹ කොයි දැයි සොයනවා මම තාම මග බලා ඉන්නවා කඳුලක රස මවවා තරුණෙතුමට ඉඟි කළා තනි වෙන්නම් ඔබ නිසානේ වේදනා දුරකට පාවෙලා ගියා මම තව හේතු දුන් නිසා අපි හමු වෙන්නේ නෑ කියා හැඟෙනවා ඔබ මට අයිති නෑ කියා මගේ හිත තාම අහනවා යලි එන්නේ නැතිදෝ මා සොයා අපි ආයේ හමු වෙලා මෙදා හිත මාගේ රිදෙව්වා නුඹ මාගේ බව කියා එදා නොකියාම හැඟෙව්වා පැතුහීන සුන් වෙලා මෙදා ඔබ ගාව විදෙව්වා නොදොඩාම ඇස් දිහා බලා නුඹ මාව හැඬෙව්වා මට තව එකක් ඕනේ. තව එකක් ඕනේ. තව නටන්න ඕනේ. ඇයි නටන්න තැනක් තියෙනව නේද මේකේ? මේ මන් දෙයක් කියන්නම්. මං කියන එක අහන්නකෝ. මම මේ ලයිව් ජීවිතේ මම මේ ගේම් එකේ දැකපු සුපිරිම ගායකයා තමයි තෝම් කියන්නේ. අනිවාර්යෙන් අන්න ඒ තැන දෙන්න ඕනේ යා. ඒ මහීව ගත්ත එකේ ශෝක ජනක ගීය කියන්නේ යන්නේ හරිද? මයික් එක ඇඩ් කරන්න. මාව ඇහෙනවා මයික් එකෙන් ඈත්ව සිටින්න. තුගුරු තුගුරු නෙමෙයි සින්ඩා සොෆී. ඔව්. ඔයාලා ඉස්සර වෙනවා නම් මේ වෙලාව ඔයාලට ප්‍රයෝජනට ගන්න පුළුවන්. ශෝක ජනක ගීය කියලා යන්නේ. ශෝක ජනක ගීය. සින්ඩා දැන් සින්ඩට මහීව අහිමි වෙච්ච දුක කියනවාද? දකින්න ආසා කළා අනේ මගේ ආසාව වෙන කෙනෙකුගේ වෙලා දිවුරලා දුන් පොරොන්දු ඉටු කළා නම් මිනිස්සු ලෝකෙ නැහමුන්ගේ විනාව කදරු හංගන මිනිස්සු යන්නම් අපදාවෙන් මං ඉන්න කරදරයක් වෙලා සත්තයි මන් දිවුරන්නම් යනවා ඔබෙන් නැතිලා ආයේ මගේ හිනාව බලන්න ආසා ඉරුවක් නොයා සමාවෙන්න රත්තරනේ මං හිඳිවි මේ ලෝකෙන් මෙහා එච්චරයිද? සේවා ඔන්න ගත්තා. හරි. දෙකයි තුනයි ගත්තා. හෙලෝ සොෆී අපිට පුළුවන් බා ඇහෙනවා මමට පොඩි දෙයක් කියන්නද? කියන්න මම ඔයාලට කැමතියි කිව්වොත් ඔයාලට කැමතියි කියනවද? මම ඔයාලට ආදරේ කිව්වොත්
සමහර විට මොනා කරන්න සමහර විට ඒ කියනකොට ඔයාමට ආදරෙයි no මේ රෝසමල ඔයා වෙනින් හරි හරිද thank you හොඳට කන්න හොඳට කාලා බීලා පරිස්සමින් ඉන්න මම ලංකාවට ආලා අනිවාර්යෙන් අපි බඳුමු හරිද සුදු පරිස්සමින් ඉන්න මම ඔයාට ආදරේ ගොඩක් I love you මට ආදරේ ඒ දෙන්නත් කන්ග්‍රැචුලේෂන්ස් එහෙනම් ඔන්න ඔහොම තමයි අපේ ආදර කතා පටන් ගන්නේ දවසක් මේ සිංගල් එවුන්ට කියන්නේ උඹලා අර දවසක් දවසක් ඒවි අපිත් ඒක දාන්න මට ඩොනේෂන් අපේ මේ කට්ටියට ඩොනේෂන් කරපු අයට thank you so much හොඳේ නම් වශයෙන් කියන්න බැරන ඩොනේෂන් කරපු අය thank you for donations and support live එකේ කට්ටිය thank you ඔයාලගේ support එකට chill එකේ යන්න මාස්ටර් අයියේ අර ඒක ඔබලා තනිකර කොල්ලෝ ඉතින් ගිහිල්ලා මේ බලය ගහලා නිදා මහි ගන්න මේක ඔන්න ඉතින් බොයිස් ඔයාලා අන්තිමේදී බලාපොරොත්තු වෙච්ච දේ වුණා මහි මාස්ටර් රින්ඩා ටොෆි මට මේ වෙයි කියලා ඇත්තට මාස්ටර් අයියකට එකෙන්ම රෙස්පෙක්ට් කරනවා මචං thank you so much ඔයාලා මේ ඇත්තට සෙට් වුණාට මම ඔයාලට ගොඩක් ආදරෙයි ඒකට මාස්ටර් අයියට ආදරේ කියනවා මාස්ටර් අය thank you so much ඔයා වෙනුවට දවසේ ඉතින් අපේ ඒ ආදරණීය එකතු අපේ ආදරණීය මොහොත අපිත් එක්ක බෙදාගත්තට ඔයාලට බොහෝම ස්තුතියි මං හිතුවට වඩා කට්ටියක් අපිට සපෝට් කරා මේ වෙනුවෙන් බැන්න කමන්නේ බැන්නට කමන්නේ මොකද හැමදාම නෑ හැමතැනම නෑ මේවා රෙකෝඩ් කරගෙන මෙයාලව මෙන්ෂන් කරලා ඔයාලා කන්ටෙන්ට් ඔයාලගේ channels වල දැම්මට කමන්නේ ප්‍රශ්නයක් නෑ ඔන්න ඔහොම තමයි ඉතින් අද අපේ වෙඩින් එක සහ අපේ සින්නගේ මේ ප්‍රපෝස් එකත් එහෙම තමයි වුණේ ඉතින් මහිට අය අයිතිවාසිකම් කියන්න එපා සින්ඩට අය අයිතිවාසිකම් කියන්න එපා සොපීට අයිතිවාසිකම් කියන්න එපා මට අයිතිවාසිකම් අනේ මට කියන්න ප්ලීස් සුගුරුට අයිතිවාසිකම් කියන්න එපා ඩෙමන් වෙන්න සුගුරු කොල්ලෝ කාරේ සුගුරුට අයිතිවාසිකම් කියන්න එපා මට මේ ඩිස් එකේ ඉන්න කට්ටියකින් දෙයක් අහන්න ඕනේ හැපිගේ මට ඩිස් එකේ අහන්න ඕනේ හලෙන් මම පොඩි දෙයක් කියනවා චා රික්කත් මෙච්චර කාලයක් කොල්ලෝ ගා ගනිතර රික්කටත් no go කවුද කතා කරන්නේ මෙච්චර කාලෙ මේ අහන්න හෙලෝ ඔව් කියන්න තිබෙනවා ලිප්පඩ් කියන්න කට්ටිය ඔයාලා එන්ජොයි කරාද මම මේ ලයිව් එකෙන් අහන්නම් කට්ටියකින් මේ පොඩ ඉන්න එකම ප්‍රශ්න මගේ ලයිව් එකේ කට්ටියකින් අහන්නේ ඩිස් එකේ කට්ටියකින් අහන්නේ ඇත්තටම මේක අපිට කරන්න දවසක්වත් තිබ්බේ නෑ හරිද ඇත්ත කතාව නෑ දවසක් පැය ගාණක් පැය ගාණක් වගේ තිබ්බේ එන්ජොයි කරාද ඔව් බලපු කට්ටිය ඔයාලට මේක කොහොමද මේක සාමාන්‍යයෙන් මහි ඔයා පූල් බහින්න යනවද බැටියෝ මේ ඔය ඩෙවින් පූල් එකට බහින්න පුළුවන් ඇදමත් දාගන්න ඔව් කියපා ඒක ලස්සනයි ඒක කැම්පේ ඕ මට හෙම්බිරිස්සාව අපි පස්සේ කමන්න එන්න බං ඔළුව මට එම්බිරිස්සාවලවා මට හෙම්බිරිස්සාවක් පස්සේ මම ඔළුව අතර රත් කරලා තියෙනවා නැත්තේ අඩෝ මම මූණ පෙන්නුවා මාස්ටර් අයියා මගේ මූණ හෙලි කරා එක දවසක් මම ඩන් කරා ඒ මූණ හොට්ටුවට දාලා දෙන්න සින්න අයියේ දෝනි මම හොට්ටුවට ඇල් වතුර කරලා දෙන්නම් එන්නකෝ කෙල්ලෝ නාන්න නැහැ කියන කතාව බලපන් කෙල්ලෝ නාන්න කැමති නැහැ දෝසු හරියන්නේ නාවල ගන්න වේ අන්න 29 සුබ පතන්න අයියෝ 29 සුබ පතන්න මූ කොහෙන්ද බං මූව නාවන්නද බං කියලා මුගේ පුකට ගහනවා නාන්න තැනට එක්කන් ගිහිල්ලා 20 ඇහෙන්නේ නැව 20 මියුට් කරන්න තියෙන්නේ අපි ඒකයි ඒ කොහොමද මියුට් කරලා ඇහෙන්නේ ඉන්ගේ මියුට් ඇත්තේ මේ ලයිව් නෙලා මහි ගිහිල්ලා කිව්වා හරිද සුදු අප්පච්චි මට වැහෙනවා කියලා මයික් බං හෙට ලයිව් වරේ මං අස් ගන්න දාලා කස්ටම් එකකට දාලා ගන්න channel ගැහුවා නේද මම කස්ටමර් වලට දාලා ගන්න දන්නේ නැහැ සින්න දාලා ගනින් ආ දේ මගේ මහි දාලා තියෙන්නේ මහි පිටිය මට තියෙන ෆ්ලැග් මට හරි මහි වා ඇත්තටම සතුටින් නේද ඉන්නේ වනේ මගේ මයික් බග්ගේ හරි මගේ මයික් බග්ගේ යනවා ඔබ එහෙන දුරින් ඇහෙන්නේ ඔය මයික් එක පොඩ්ඩක් කටට ගනින්
ගිලින්න එපා කියන්න. ඒ කන්න මයික් එක කණ්ඩ එපා සින්න වගේ කටලකට ගලින් හරි එහෙනම් අපි කැපෙන්න්න මාස්ටයියේ මහි සුගුරු රික්කා අපි කැපෙමු වල ලයිව කටිනිය කරගෙන යන කට්ටිය කටිනිය කරගෙන යන්න ලයිව් එක ඔයාලගේ ලයිව් අපි යනවා ඩිස් එකෙන් කැපෙනවා ඩිස් එකෙන් කැපෙනවා ආදරේ සෙට් එකටම thank you දෙන්න දුන්න සපෝට් එකට වෙලාව වැය කරලා ඔයාලගේ කාලේ ආදරේ මාස්ටයියේ අයිසෙට් මට දැන් පාන්දර 4යි වෙලාව. ඒ මටත් හතරයි සුගුරු අයිවා කොහෙද ඉන්නේ රට නෑනේ සිරාට මං මං රෙකෝඩ් කරගත්තා ආපංකෝ ඒකම රෙකෝඩ් කර දැන් සබස්ක්‍රයිබ් කරද්දි සුදු අප්පච්චි මාව ඇහෙනවා මොකද්ද සුදු අප්පච්චි මාස්ටර් කතා කරා හරිද? විසි ලයිව් හිටියේ හරිද? මයි එක දන්නේ මම දැන් අහුවා මෙයාගේ ලයිව් දෙන්නේ නැහැ කිව්වා හරිද? ඊට පස්සේ මයි කිව්වා අහුවා මේ කතා කරා මේ ගෲප් එක කඩලා ආය හදන්න මේ ගෲප් එක කඩලා ආය හදන්න ඉතින් බොයිස් ඔයාලා කැමතිද මායි මහී හැමදාම සතුටින් එකට ඉන්නවට අතරම ඔයාලා කැමතිද මහී මගේ වෙනවට ඇහෙනවා පැටියෝ එයා මේ ඔයා කතා කරද්දී ඊට මං කව සුදාත්ටි ඇහෙනවා කියලා මේක සුදු තාත්ටි ඇහෙනවා කියන්නේ කියලා ඒක මන් දාන්නම් ඈ මාස්ටර් කතා කරන ඊට පස්සේ මයි කිය සුදු තාත්ති මට ඇහෙනවා ඒ කොයි වෙලේද බා ඊයර මේ ලයිව් දාන්න කලින් ඩිස් එකේ ඉන්න ලයිව් දාන්න කලින් විසි ආවද එතකොට විසි ලයිව් හිටියේ මම ලයිව් ලොබි එකේ මේ ලොබි එකේ හිටියේ ගෲප් යසයි මයි විසි ලොබි එකේ හිටියේ එතකොට මං එයාගෙන් අහුවා ඒත් ලයිව් එක නෑ කිව්වා සුදු තාත්ති මට ඇහෙනවා මම ඒක තමයි මචං දැන් සබ්ස්ක්‍රයිබ් එකට හෙට ඉඳලා දාන්නේ සබ්ස්ක්‍රයිබ් කරද්දි සුදු තාත්ති මට ඇහෙනවා ආඩෝඩු කන්ටෙන්ට් එකක් විතර නෑ කන්ටෙන්ට් එකක් විතරක් නෙමෙයි කොන්ටෙන්ට් එකක් විතරක්ම නෙමෙයි හැබැයි නේද එතන ඇත්තක් කියන්නත් පුළුවන් ඒක ඇත්තක් තියෙනවා මෙහෙමයි ඔක්කොම ඇත්තක් නොනත් එක දෙයකට හරි ඇත්තක් තියෙන්න පුළුවන් ඒක එතන ඇහෙන් පෙන්නන්න පුළුවන් පොඩ ඇහෙන් ඇහෙන් බලන්න ඇත් දෙකේ මොනවාද පවුඩර් මොනවාද අර කේල් ගෙඩි දෙයක් කියලා නැත් දෙකේ පේන්නේ නැහනේ පව් මොනවාද මන්ද මේ පිපිඤ්ඤා බම් පිපිඤ්ඤා කියුකම්බර් ඒක කියපුද කියුකම්බර් ගොඩක් කෙල්ල හොයන කියුකම්බර් විසි සින්දුවක් කියමුකෝ කියමු අපේ ආදරණීය සැන්දෑවට විසිගෙන සින්දුවක් අහමු නේද අපි බොයිස් එලගිරි විසි let's go මිත පස්සේ ටී-ෂර්ට් එකක් දාන්න ටී-ෂර්ට් එතකොට රිද්ම එන්නේ නෑ ඩොනේෂන්ස් වලට thank you boys තරමක් ගහගෙන ඉන්න දැන් පිටිපස්සට යන්න ගිටාර එක අරගෙන එතන ඔක්කොම පේනවා යකෝ අම්මට මොකක් ගිටාරයකුත් තියනවා විසි පොඩි අඩුම්ට හැබැවින්ම දඟකාරවාටයි හැබැවින්ම දක්ෂයි හැබැවින්ම දක්ෂමට මම මේ අයියෝ මං කෝපන් අර මේ විසි හොඳ ලව් සින්දුවක් කියන්න ඕනේ හනිමූන් එකට ගැලපෙන එක මගේ වෝචව 8000 කම්ප්ලීට් වෙලා වෝචව 8000 කම්ප්ලීට් වෙලා දැන් එහෙනම් ඔයාලට මේ මොනිටයිසේෂන් ඇප්ලයි කර හැකි ඔව් මට ඇප්ලයි නාව කියලා මොකද්ද YT එකේ මොනිටයිසේෂන් මේ ඇප්ලයි කරන්න මට වාසි congratulations thank you කොපිරයිට් අදින්න නැති එකක් කියන්නම් ඈ නැත්තම් කියලා වෙනවා ඔබ කියද්දි කොපිරයිට් අදිනවද ඔව් ඇයි උඹට වැද්දුනේ උඹ නෑ දන්නේ ඔය කතා කරනවා ඔව් වුණා වගේ සිද්ධියක් මතක මං ඉන්නේ නෑ මාස්ටර් ඔයා මේ විතරක් නෙමෙයි මම යනවද මහේ ඔව් සින්දු අහලා යනවද යනවද අහලා යන්න අද වන්නෝස්පෝ නැද්ද අද වන්නෝස්පෝ නෑ බොයිස් හෙට ලයිව් එකක් එනවා බොහෝ දුරට වන්නෝස්පෝ දානවා හෙට
හෙට ගේමින් ලයිව් එකක් එනවා. විසි සින්දුව හොයනකන් ටොප් අප් කරගන්න සෙට් එකට මතක් කිරීම වීක් ලයිට් හෙට දෙනවා වැස්සක් හොඳේ. අද දෙන්න බැරි වුණා. ටොප් අප් කරගන්න සෙට් එක ඔෆර් එකක් යනවා වීක්ලි ලයිට් වීක්ලි. හරිද? 99ට සහ 560ට බිග් ඔෆර් එකක් යන්නේ. මේක තව 2 days තියෙනවා. මේ බිග් ඔෆර් එක අනිවාර්යෙන් ගන්න තරුව ස්ටෝර් එකකින්. ඉතින් link එක pin කරනවා අනිවාර්යෙන් ටොප් අප් කරගන්න සෙට් එක සයිට් එකෙන් ටොප් අප් කරගන්න ඔයාලට ඕන payment method එකකින් ටොප් අප් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp එකකින් කරගන්නවා නම් 77 83 73 325ට message එකක් දාලා WhatsApp එකකින් කරගන්න අමතක කරන්න නැතුව කට්ටිය. විශේෂ රෙඩිද? එළගිරි පොඩ්ඩක් ඉන්න මේ සවුන්ඩ් චෙක් කරනකම්. මම යනවනේ. එහෙනවා. එළගිරි. දෙදරනවා. බෆර් වෙනවා. දැන් හරිද? අර හාමුදුරුවනේ බණ කියද්දි පීකරය ඇහෙන්නේ. පින්මත ආයෙ හරි ආයෙ හොඳයි. හරිනේ. ඔය මුවේ හසරල් සොයා මේ සිත ඇතෙනවා ඔය සිතේ රසක් තියා මා ළඟ ඉන්නවා මං ගන්නවා ළඟ ඉන්නවා අපේ ආදරේ සුව විඳිනවා නීල ඔය දැස මගේ මයි කියා කීවා මතකයිදා හීන මැව් දැස ඔබ ළඟ තියා තුරුලේ මං ඉන්නවා හත සාගරේ ආශාව මේ ආදරේ ඔය මුවේ හසරල් සොයා මේ සිත ඇතෙනවා ඔය සිතේ රහසක් දියා මා ළඟ ඉන්නවා වන්දන්නවා ළඟ ඉන්නවා අපේ ආදරේ සුව විඳිනවා ඈත කඳු යාය සිසිලස සොයා යමුද අපි පියඹලා සීත නොදැනෙන්නේ ඔබ ළඟ නිසා එන්න තව ලං වෙලා අත සාගරේ ආශාවෙන් මේ ආදරේ ඔය මුවේ හසරල් සොයා සිත ඇතෙනවා ඔය සිතේ රහසක් තියා මා ළඟ ඉන්නවා වන්දන්නවා ළඟ ඉන්නවා අපේ ආදරේ සුව විඳිනවා ඒ ඔච්චර ලස්සන වොයිස් එකක් තියෙනවද බහඹට? ඒක next level ලා මට්ට සිරි විසි ආදරේ බං
ආදරේ බං ඒක දෙමළෙන් ඒ වුණාට මේ සූන් අයියේ සයිට ගහන්න බෑ හොඳේ වාට නම් බෑ විශි අර නම් ඒක කියන්න ඕන ඩිරෙක්ට් මචං සූන් අයියස්යි මචං ඔබ සූන් අයියස්ගේ සින්දු අහලා දිනවනේ විශි ඒක නම් අර ගහන්න දන්නේ නැත්නම් මයික් කියන්න ගියේ ඒක මට ප්ලේ කරන්න මට ඒකනේ කියන්නේ ඒව කියන්න පුළුවන් ඒ විශේෂයෙන් ඒ වගේ හැකියාව දින කටට විතරයි ඒක තාම හොයාගන්න ඒව කියන්න පුළුවන් ඒ වගේ විශේෂ හැකියාව දින විතර විශි ඔයාලට බෑ මම ඒක තමයි කියන්නේ කී කෝඩ් ටික හම්බුන්නේ නෑව ලයික් වන් කැපේ සෙට් එක ආදරෙය ගම්ම අවනාද ඔයාලට වෙන්න ඕනේ ළමයි අපි වන්නෝස් අපි දෙන වන්නෝස් වන්නක් ගහන එක මතකද මහි ඔය අනාද පැටියෝ ඔය යනවා යනවා කී කිදලා වන්නේ නවත්ත ගත්තේ ගිහින් වොෂ් එකක් දාගෙන එන්න හරි ඔයා ලයිව් එකෙන් කරලා එන්නකෝ බයි බයි නයි මම යනවා දෝනි බලන්න යන්න ප්ලීස් go දැන් Get out, get out. දැන් බලන්නකෝ මෙයාගේ ගෑස් විහිය යනවා බයි හරි දැන් වන්නෝසන් ගහන්න අනේ අපි දෙන්න ගාව පට ගන්න